ඉතින් ලාංකික ප්‍රේක්ෂණ මේ දින ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන තරඟ නැරඹීම නොමැති වුණත් ඉතාමත් හොඳ තරඟවල කිහිපයක්ම නැරඹීම සඳහා අවස්ථා උදා වී තිබෙනවා. ඒ අතරට ඊයේ දිනේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ තරඟ අවසන් වුණා 2025 ඉන්ටර්නැෂනල් මාස්ටර්ලි තරඟාවලිය සඳහන් කරන්න පුළුවන්. තරඟාවලිය පුරාටම ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත් දක්ෂතා අතර සිටමින් ක්‍රීඩා කළ තරඟ අවසානයේ අවසන් පූර්ව වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට බටහිර ඉන්දිය ගොදුරු කණ්ඩායම හමුවේ ඉතාමත් තියුණු පරාජයකින් අනතුරු ඉවත් වීමට සිදු වුණා. තරඟාවලිය ඉවත් වීම එම තරඟාවලිය අවසන් මා තරඟය සඳහා බටහිර ඉන්දිය ගොදුරු කණ්ඩායම සහ ඒ වගේම ඉන්දිය කණ්ඩායම මෙයට සුදුසුකම් ලබාගෙන තිබෙනවා. තරඟාවලිය අවසන් මා තරඟයට රාත්‍රී 7:30ට ආරම්භ වීම නියමිතයි. ඉතින් ඊයේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්ටර්නැෂනල් මාස්ටර්ලි තරඟාවලිය ඉවත් වීමට සිදුවීමත් සමග මෙම ක්‍රීඩකයා මෙයට ආසියානු ලෙජන්ඩ් තරඟාවලිය ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සමගින් එකතු වීමට නියමිත බවට තොරතුරු වාර්තා වී තිබෙනවා ක්‍රීඩා තොරතුරු ඔස්සේ. ඉතින් මේ විදිහට ඉන්ටර්නැෂනල් මාස්ටර්ලි තරඟාවලිය ක්‍රීඩා කළ ක්‍රීඩකින් වන ඉසුරු උදාන උපුල් තරඟ ජීවන් මෙන්ඩිස් චතුරංග සිල්වා නුවන් ප්‍රදීප් ඒ වගේම අසේල ගුණරත්න යන ක්‍රීඩකින් ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සමගින් එකතු වන බවට තමයි තොරතුරු සඳහන් වී තිබෙන්නේ. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.